ජනමාධ්‍ය මේ ප්‍රෙස් එකට එන්න කියලා කිව්වේ ඒගොල්ලෝ මට. මම ගියේ නෑ. ඊට පස්සේ මම දන්නේ නැහැ මෙහෙම එකක් තියනවාද කියලා. අපි සාමාන්‍ය පාර කරන මාධ්‍යනේ අපි කරන්නේ. අපි අහනවා ප්‍රශ්න අහනකොට ඒගොල්ලන්ට උත්තර දෙන්න බැරුණාන් පස්සේ මේ ප්‍රශ්න මතුවෙනවා. දැන් පචමල්ලේ ලියනකොට සක්ක බුරුල් වෙනවනේ පචපච කියනකොට. දැන් මේ වෙනකොට ඔගොල්ලෝ දන්නවා අපිට මේ ජනමාධ්‍ය ප්‍රෙස් එකට ඇතුල් වෙන්න බෑ කියලා. නමුත් මම මේකට එන්න හිටියේ නෑ. මටයි එන්න කිව්වේ. ඇවිල්ලා හතර සැරේ ආවේ. අහනකොට ප්‍රශ්න අහනකොට මම දන්නේ දිරවන්නේ නැද්ද කියලා. මම මුලින්ම නලින් ජැක්සකින් ඇහුවෙත් මේ ආපු ගමන් ඒ කියන්නේ ඉන්දියාවේ මෝදි එනකොටම මම ඇහුවා අස්නා කරපු කිසි මොනවද කියලා. ඉතින් තාමත් අපි දන්නේ නැහනේ. අපි අහනවා ප්‍රශ්න අහනකොට ඒගොල්ලන්ට උත්තර දෙන්න බැරුණාන් පස්සේ මේ ප්‍රශ්න මතුවෙනවා. දැන් පචමල්ලේ ලියනකොට සක්ක බුරුල් වෙනවනේ පචපච කියනකොට. ඉතින් ඒවා අපි ප්‍රශ්න කරනවා. මොකද සීලුවාකාරයේ සටකපටකම් කරගෙන විරුද්ධ ලෙස කරනකොට අපි ඒවා එලිදරව් කරනවා. එලිදරව් කරනකොට මේගොල්ලන්ට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බැරුණාන් පස්සේ ඒක තමයි අර මාධ්‍ය මර්ධනේ. එදත් තිබුණා අදත් තිබුණා හෙටත් තියෙනවා කියන එක තමයි කියන්නේ. අපි කියන්නේ මේ සමාජවාදී හඬක් ආරෝපණය කරගෙන ඇවිල්ලා ජනතාවාදී හඬක් ආරෝපණය කරගෙන ඇවිල්ලා මේ ඡන්දවලට විශාල වශයෙන් අරගෙන එනකොට අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැද්ද දෙයනේ. මොකද මේකම ගන්න ඕනද මේ රජෙන් දෙන ලැබ්බම අපි ගන්න ඕනද අපි? අපිට බැයිද ස්වයං කරන්න? දැන් අපිට කියනවා දැන් වෙබ්සයිට් එකක් ආරම්භ කරන්නලු. අම්මගේ රෙද්ද වෙබ්සයිට් එක ආරම්භ කළාම අවුරුද්දක් යනවා. අවුරුද්දක් යනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගන්න ඕන මේ අනුමැතිය. ඒකට බුද්ධියංශ දාලා එතකොට අම්මට සිරි වෙන ඒ වගේ වැඩ කරන්න ගියාම. ඉතින් නලින්ද ජයසිංහ කියන්නේ අපි දන්න මිනිස්සු. ඉතින් දන්න මිනිස්සු මිනිස්සු දොස්තර කෙනෙක්. ඒ මිනිස්සුන්ට මේ අර දැන් මක්කර මාළි පොන්සේකට කියපු කතාව. ඒ කියන්නේ කිසි බරක් නැහැ. කට තියෙනවට එකට තෙරලා යනවා. සමහර ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්නේ නැහැ. ඔගොල්ලෝ බැලුවා නම් හරියට මාධ්‍ය ප්‍රකාශක උත්තර දෙන්නේ නැහැ. නිශ්ශබ්දතාවය කුමන්ත්‍රණය කරලා ඉල්ලවන ප්‍රශ්න. මං අහ ප්‍රශ්න වලට මං අහුවනේ බාර් ලයිසන් දෙනව නේද කියලා. මේ ආණ්ඩු බාර් ලයිසන් දෙනවා. ඒ බලන්න ප්‍රශ්නේ දෙන්නයි කියලා අහනකොට ඒ කෙල උන්ගේ මේකෙක් ඉන්නවනේ. දැන් උන්ගේ මේ උන් ඉන්නව ඔතන ඇතුලේ. රජයේ උන් ඉන්න උටක් ගාලා ප්‍රශ්න අහන ටක් ගාලා අන්ත. ඒතොර ඒක ඉවරයි. දැන් අලුතෙන් දෙනවා. ඉතින් මේක බාර් ලයිසන් දුන්නට කමක් නැහැ. නමුත් ඒ බාර් තියෙන්න ඕනේ. මම කියන්නේ බාර් ලයිසන්ට විරුද්ධ නෙමෙයි. අර ඒව නැතුව සුදු ඇඳගෙන ආවේ අමුතු ලයින් එකනේ ආවේ. ඒව ප්‍රශ්න කරනකොට තමයි ඒක දිරවන්නේ නැත්තේ. අනිත් එක දැන් මෙතන බුද්ධියංශත් මෙතන වාර්තා කරා. බුද්ධියංශය උඩ තියෙනවා. දැන් මේ ඩෙන්ටිටි කාඩ් එක දෙන්නේ කොහොමද? මේක බුද්ධියංශය උන්නේ නැද්ද? අපි අහනවා බුද්ධියංශය උන්නේ නැද්ද? දැන් ඊට පස්සේ කිසිම අපිට තැනකට යන්න බැරි වෙනවා. කිසිම ප්‍රෙස් එකකට යන්න බැරි වෙනවා. දැන් මෙතන ඉන්න මාධ්‍යවේදීන් ගොඩක් අයට රජයේ මාධ්‍ය ඩෙන්ටිටි කාඩ් එක නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ආයතන වලින් තමයි මාධ්‍ය ඩෙන්ටිටි කාඩ් එක දෙන්නේ. දැන් මේ ගොඩක් අයට දැන් මේ ගගනා රෙමේ ගොඩක් තියෙනවනේ නිවුස් සෙන්ටර් එක ඒවා තියෙනවා වෙබ්සයිට් තියෙනවා වෙබ් නිවුස් තියෙනවා ඒවා ඔක්කොටම ගොඩක් අයට නැහැ. ඒගොල්ලන්ගේ ආයතනෙන් දෙනවා නම් ඒ ඇතිනේ දෙයියනේ. මොකද මේකෙන්ම කරන්න ඕනේද? එතකොට මුන්ට කීකරු වෙන්න එපා. තව ඊට පස්සේ අවුරුද්දකට කියයි දෙකකට කියයි ඊට පස්සේ සීමා කරනවා. සීමා කරනකොට මොකක් හරි හේතුවක් දාලා දානවා. ඉතින් ජුලියස් පූජික්ක තමයි මුලින්ම මැරුවේ මේ රටේ ලෝකේ. ඊට පස්සේ ඉතින් මාධ්‍යවේදීන් මහපාරේ අරලා දැම්මා. ඒ මාධ්‍යවේදීන් ලසන්තලව මහමග මරා දානකොට එක්නැලි කොටලව අතුරුදහන් කරනකොට ඒවා අල්ලනවා කියපු එවුන් මෙතෙන්ට ඇවිල්ලා දැන් අපිට ගෙලින්න හදනවා. යකෝ මමනේ අන්ඩ්‍ර කුමාරගේ රටවටේ ගියේ. රටවටේ ගිය රුපියලක් ගත්තේ නෑ වතුර එකක් බිව්වේ නෑ. මගේ සල්ලි වලින් තමයි කිය තවමත් එනවා. අපි ආණ්ඩුවට ආදරේ ආණ්ඩුවට ගහන්න හීනි කෝටුවෙන් ගහනකොට බලන්න දිරවන්න නැත්තම් කරගෙන වසන්ත සමරසිංහට කියන්න බෑ බක් ගන්නවා ටිරන්නලස් කියන නම කියන්නේ බෑ. හරිලා ඔයා දැන් මේ කාගේ වමනාවක්ද මේ කරන්නේ? මොකද දැන් මේක ඇවිල්ලා කාගේ කොන්ත්‍රාත්තුවක්ද මේවා කරන්නේ? කොන්ත්‍රාත්තුවක් නෙමෙයි අපි මේ ඩෙන්ටිටි එක අරගෙන විපක්ෂයට ඔයා මේ කරුණු දෙනවනේ මේ. ඒ විපක්ෂයකට ඔයා දැන් මේ කරලා දෙනවා නෙමෙයි. විපක්ෂයට කරුණු දෙන එකක් නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ සත්‍යවාදී හඬක් ආරෝපණය කරගෙන ආපු මේ ජනතා හඬට කන් දෙන්න නැතුව ගියොත් අපි හරි මාර්ගයට ගන්න ඕන. හරි මාර්ගයට ගන්නකොට අපි ගන්න හීනි කෝටුවෙන් දෙකේ පොල්ලෙන් නෙමෙයි මේ ගහන්නේ. ඒක මේ තාම මේ හීනි කෝටුවෙන් ගන්නකොට මෙහෙමනම් තාම මාස 7 යන්න දෙනවා. අපි ආණ්ඩුව විවේචනය කරන්නේ අපිට ඕනේ තවත් අර පල්ලොරු ගේන්න රාජපක්ෂලගේ පල්ලොරු ගේන්න ඩෙන්ටිටි එක අල්ලගෙන ඒ කකුලෙන් අදින්න අපිට යන්න දෙන්නකො මෙතෙන්ට. අපිට එන්න කිව්වේ. ඉතින් කතා කරලා යන්න ඔයාලා ඩෙන්ටිටි අරන් එන්න කිව්වනේ ඒකට. මට හදාගෙන එන්න කිව්වේ වෙබ් එකක් ආරම්භ කරන්න අවුරුද්දක් යනවනේ. ඉතින් කරගෙන යන්නකො. අවුරුද්දක් ගියන් පස්සේ අම්මට සිරිනක අවුරුද්දක් ගියන් පස්සේ ඉතින් ඔයා වගේ එක රෙජිස්ටර් කරගන්නවා. රෙජිස්ටර් කරන්න අවුරුද්දක් කියන්නේ මහා කාලයක් දවස් 365ක්. ඉතින් 365ක් කියනත් මේක කියන්න ගියාම ඊට පස්සේ ආණ්ඩුත් වෙනස් වෙලා ඉන්නේ නැහැ. කොහොම වුණොත්. මොකද අපි හදාගන්න නම් කැබිනට් මාධ්‍යට යන්න ඕන. මාධ්‍යට ගිහිල්ලා ප්‍රශ්න කරන්න ඕන. ඒ ප්‍රශ්න කරනකොට මේගොල්ලන්ගේ සක්ක බුරුල් වෙලා පචමල්ල ලියනකොට මේගොල්ලන්ට හිටින්න බැරුව වෙනකොට මේගොල්ලෝ අපිට පාට දාලා අපිව පන්නන එක නෙමෙයි වගකීම වෙන්න ඕන. හරිද? ඔබතුමාට ඩෙන්ටිටි එකක් හම්බුනා නම් ඔබතුමා මේ විදිහට කතා කරන්නේ නැහැ. ඩෙන්ටිටි එකක් හම්බුනා මට ඇතුළේ ගිහලා ප්‍රශ්න කරන්න පුළුවන් නේද? එතකොට හරියට නේද ඔබතුමාට හම්බුනා. ඉතිරියට හම්බුනා නැහැ. ශාන්ත ගන්න නැති නිසා තමයි මාත් ගන්න නැත්තේ. ඒ එක ක්‍රමයක් තියෙන්න ඕන හැමෝටම. ඒ නිසා තමයි මටත් ඉතින් ඉල්ලලා ගියහගේ. අපි ගන්නෙ නැත්තේ ඒකයි.
ශාන්තර දෙන්නත් ඕන අපිට දෙන්නත් ඕන. ශාන්ත කියන්නේ පොඩි මිනිස්සෙක්ද ජනතා විමුක්ති ප්‍රමුණේ මේ පූර්ණකාලීන සමාජිකයෙක් තිස්සමාරම සංවිධායක. ඉතින් අපි 88 89 ජනතා විමුක්ති ප්‍රමුණෙන් රට පැනලා ගුටි කාලා අපේ සහෝදරවරු මැරිලා පන්තියේ හිටපු උන් මැරිලා ඔක්කොම මරණ ගොඩක් එක්ක අපි හිටියේ. ඒතර නලින්දලා හිටියේ නෑ. නලින්දලා හිටියේ නෑ. ඉතින් ඒක කියන්නේ නලින්ද පව් ඔයා. ඔයාගේ කට හොඳ නෑ. ඔයාට තේරෙන්නේ නෑ. ඔයා අර අලි ෆොන්සේකා ගැනම කියූප එකෙම තේරෙනවා මෙයා ෆේල් කියලා. පව්.